ඉරහෙන මෝඩක් කරේ අපි. පරිසයන්න ඕනද? දැන් මූණ සෝල ගන්න ඕන ඔක්කොම ගලින් දී. හරිම පිළිවෙලයි. බෙල්ජියම් වල අයිකොනික් එකක් දන්නේ. හොඳට තාවරතර හරි සමහර. with the Google Translation. මැනිකන් පිස්සු හයිසි ගානට ගන්න දැනන්න බැරි වේද? ගවු දෙකක්. ෆේමස්ම වෆල්. සුවඳත් රෙකෝඩ් දෙන ඔක්කොම ගෙදර අරගෙන හිටිනවා. ක්ලෝස් අප් එකක් දෙන්න. La Grande Face. අතර මේක හැම රිලීජියස් පර්සන් කෙනෙක් නෙවෙයි. ඉතින් හිත් වලට දුක දැනෙනවා. හතර වටේ රෙකෝඩ් කරනවා ඉතින් මම වැරදි පාරවල් එක්ක යන්නේ මට ෂුවර්. ඒ ආවා. අනික තමයි 40 විතර රටවල 40 විතර ගිහිල්ලා තියෙනවා. යන තැන පේනවා දැන්. පට්ට පොලක් වෙයි. ඊරහෙන මොඩක් කරේ අපි එළියට ගියා දැන් මාල් මහන්සි. මේ වගේ 6 5 බස් එක ඒක කැන්සල් කරන්න බැරුව ඒක කරන්න බෑ. ඒ නිසා දැන් යන්න වෙනවා. ඔප්ෂන් එකක් නැහැ. අපි රෙඩි. හරි රෙඩි වුණා දඩබඩ හරි හරි අපි යනවා එළියට බස් එකට ටැක්සි බස් ලේ යුරෝප් yeah let's go yeah 6 minutes මොනවද ඉගෙනින් තියෙන්නේ අපි දැන් පොඩි සම්මුතියකට ආවා අපි මොන ප්‍රශ්නයක් ආවත් ගේම අවුලක් නෑ අපි එන්ජොයි කරනවා අද මහන්සි තමයි හැබැයි ගේමක් ගහනවා why not and it's Monday morning යටින් යන්නේ නේ අයියේ උදේන්නේ ආවේ මලක් මැද මලක් පරක්කු නෑ on time පැරිස් යන්න ඕනද එනවා කෙනෙක්ලා යන්න පැරිස් දැන් කියන්න අපි කොහොද යන්නේ අපි දැන් යනවා Brussels Belgium one of our favorite destination බස් එක ඇවිල්ලා තියෙන්නේ හරි අපි නගින්නයි හදන්නේ යනවා අපේ ගමනේ අපි බහිනවා බෙල්ජියම් ආවා වෙන්චි ඉන්නේ ඔය හරුනේ කොහෙද බෙල්ජියම් යමු දැන් තවම ෂා මේක දෙක විශේෂ තමයි හැමතැනම කොළ පාටයි කොළ පාටයි නයිස් ලොකු බිල්ඩින් මැද්දේ මාර ලස්සනයි කොළ පාටයි මම හිතන්නේ මම ගියපු දැනට ගියපු යුරෝප රටවල වලින් ලස්සනම රටවල ෂා ඉවාලක මාර ලස්සනයි බලාගෙන පරිස්සමට අපි දෙන්න උතරම ඉදිපතේ ඉන්නේ නිසා මූණ සෝල ගන්න ඕන ඔක්කොම ගලින් ගිහිල්ලා තියෙන්නේ අපේ පාරේ තියෙන්නේ හොඳ wow ඔය මේ ඔකේ last වෙනවා මනුස්ස එක්කද try කරනවා අතර මාරම ලස්සනයි Mannequin piece අපි විභාගات ඇදින්න නැතුව පොඩක් තේරුම් ගන්න ඇදින්න කියලා වෙන්චි යෝජනා කරා ඒ නිසා අපි යන්න හදන්නේ අපි පළවෙනි තැන බලන්න okay we can get a metro උස බිල්ඩින් තියෙනවා ලස්සනයි ක්ලීන් wow හරිම පිළිවෙලයි
උදේ නිසා දන්නේ සෙනග නෑ. හරිම ලස්සන. සීරියස්. අපි ට්‍රැවල් ප්‍රින්සස් යනවා යාට වගේ. එනා පස්සෙන් බය වෙන්න එපා. ඔව්. යනවා ඉවරයන්නේ. හරි. දෙපාන්දර හොඳ ඇවිදිලා සෙට් කරා. Yes. Thanks to Google අක්කා. බස් එක හොයාගන්න try එක දෙන්න. හොර දෙන්න බබා මොකද්ද? ඒක කියන්නේ මැනිකන්. බෙල්ජියම් වල iconic place එක. අපි දන්නේ Google කරාම පෙන්නන්නේ තමයි. නෑ ඒකට සම්බන්ධයෙන් අනිවාර්යෙන් ටූරිස්ට්ලා යනවා. එතෙන්ට යන බෑ බස් එක හොයාගෙන යන්න. හරි. ඔන්න අපි ආවා අන්තිමට. ගාරියට ඕකේ. අනිවා පාළුවේ මාරනේ. පීයක මේක ඇතුළේ නේද පෙන්නේ? යනවා ඉන්ෆෝමේෂන් එක ගන්න. මාරා මාරුවෙන් ඉන්නේ යා. Go inside. Yeah, okay. So we can tap our card and go inside. Yeah, all right. Thank you. හරි. ඔගත්තා. හරි. යම් මෙතනින් පල්ලෙහාට. අනිත් පහළට යනවා. Yes. ඒක ඇරෙන් අනිත් සේරම බස් තියෙනවා. අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එක තියෙනවා නේ මාරයි කියන. මුළු යුරෝපෙම ඔව්. අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එක තියෙනවා. හරි. දැන් යන්නේ අපි යන්නේ මැනිකන් බලන්න. හරි. දැන් ඉන්නේ මාර ලස්සන ප්ලේස් එක. වාව්. දන්නේ ලන්ඩන් ටියුබ් එක වගේ තමයි. ඔව් නේ. ඔකේ යනවා. යන්න පුළුවන්. අපි මොඩ දාලා ඉන්නේ. මන්දිය බලන්න. මේ ගාව එකක් බලන්න. ඒක දෙපැත්තම දුරවලා යනවා. අරක කෙලින්ම දාලා තියෙනවා. මනිකන් පිස් තමයි බලන්න. තියෙන එක ගාව තියෙනවා බලන්න යන්නේ කොහොමද? මැනකින් පිස්. පිස් කියනකොට දන්නවනේ. නෑ බලන්න. ජීඑම් වල මෙට්‍රෝ ස්ටේෂන් එක. ෆවුන්ටන්ස් කියලා පත්‍ර ගන්න. හරි. අපි හරි. ලේඅවුට් එක හොයාගත්තා. දැන් යා. නෑ. එයා. finally. අර ෆ්‍රාන්ස් වල අපි ඔයා මතකද ඔයා මම මේ අග කොට ගත්තින් ලස්සන මෙහෙ උඩට යන ඒ විදියමයි මෙතන. ඔව් නේ. වාව්. අප්පා ගවම කැදගෙන තිබ්බ බෑ මහලොකු සීතලක් නෑ නේ. ඔව්. පාරගෙන ආවෙත් නැද්ද? මේ තියෙන සුදා. This is called metro. අපි දෙන්නම මේ කතාවනේ අතරම මේ රට මාර ග්‍රීන් මාර ලස්සනයි නිකන්. ඒක හොඳට ලංකාවට හරි සම ලංකාව රස්නේ ක්ලයිමේට් එකත් එක්ක තමයි මරු මේක. මේ ග්‍රීනරි. ආ උතන කම්බුනා. yes. කයින්ෝනේ කන්න කලින් හැබැයි වොෂ්රූම් එක ගන්න. මේක තියෙනවා. Thank you. Thank you. Google Assistant සහාය අරගන්න අපි මෙන්න කියවන්නේ. French toast with fruits and coulis. ඒක ගමුද? මේ මාර නිකන් ගමක් වගේ සිටි කරන් මම කියන දේ නෑ අර දෝවිල්ල තියෙනවා. අනිත් යුරෝප රට වල නැති විදිහේ නිකන් එංගලන්ත. මේක වෙනම vibe එකක් නේද? වෙනම vibe එක. ඒක නිකන් කියන තේරෙන්නේ නැහැ. කියන්න. අපි බෙල්ජියම් වල ජීවත් වෙන්නේ මොකද? It's a chicken one, isn't it? Yeah. We managed to find it with the Google Translation. And two hot chocolates, please. මේක ටොයිලට් හොයාගෙන එන ගේමක් දෙන්න. Toilet එක හැංගිලා තියෙන්නේ. Seriously. Wow. මේ ඒක ආකිටෙක්චර් මාරු ඈ. දෙන්නම එකට දාන්න. Yes, my film. ඒ මරුනේ හලෝ මේ තනිකර. අපි තනිකර නිකන් කැලේකට ගියා වගේ මේක බලන්න. හරි. කැමාවත.
Look at this. Huh? Makeup season එක. යන්න හදන්නේ දැන්. නිකන් බස් වල යන්න ඕනේ නැහැ. එතනින්ම ගිහිල්ලා කෙලින්ම ට්‍රේන් එකේ නැග්ග ගියා. මෙහෙ නම් නයිට් ලයිෆ් එක නියමයි. ඔය UK වගේ බෝරින් නෑ. දෙයියා අච්චර ඊසු සන්ඩේ වෙලා මුළු ටවුන් එකම යා ගෙදරින් ළමයි ඇහැරිලා වගේ. මිනිස්සු ඉන්නවා හැමතැනම. ඔක්කොම ඉංග්‍රීසි වලින් famous city එලා ෆ්‍රෙන්ච් වල කතා කරනකොට ඉංග්‍රීසි පුළුවන්. හරිම quiet චිත්‍ර busy නෑ. ආ අපි දෙන නිකන් බෙල්ජියම් වල මුන්නේ ලයින් එක. යෝනේ පුංචා මාගුල බලන දාලා. යාව තැනට. උන්ට අඳුම කඳ නෑ මේ පාර. මේක ඉතින් මේ අයිකොනික් මේ මේකට කියන්නේ මැනිකින් පිස්. ඒක ඔබ ළඟට යන්නකෝ එන්නකෝ මේක කියන එක. චූටිනේ. ඔව් ඒක තමයි මම හිතුවේ මේ එන ලොකු ස්ටැචු එකක් කියලා. එයාට සාමාන්‍යයෙන් මේ ඇඳුමක් අඳලා තියෙනවා. දැන් අද නම් ඇඳුමක් අඳලා නෑ. දැන් ක්‍රිස්මස් එකට නම් එයාට නත්තල් සීයා විදිහට ඊට පස්සේ මේ ෆුට්බෝල් මොන හරි මැචස් තියෙනවා නම් ඒ මැචස් ටී-ෂර්ට් එක ඒ වගේ එහෙම ඇඳුම් අඳවනවා. ආ එහෙමත් කරා. ඔව්. මට තියෙනවලු ඇඳුම් 600 ලා සමහරක් යන්න යන්න බැරි වේද? හා? සමහරක් යන්න අවුරුද්දට අපි සරමකුයි මේ ෂර්ට් එකකුයි අඳිනවා. හිස්ටරි එක මොකද්ද? මේකට එන්න කියන්නේ උදෙම්ම first thing in the morning. මොකද ඒ තරම් තැනක ඉන්නවා මේ. ඔව් ඉතින්. මේක මොනවා හරි ෆනි ස්ටෝරි එකක් තිබ්බ මට මතකයි. ඒක ස්ටෝරි එක තමයි. මොම්බයි නෝක තමයි චූ කරන පිළිමේ. This is a iconic place එකක්. එයාසේ එන්චි ගිහිල්ලා. sorry. 里面是不免的。 හිස්ටරි එකේ මොකද තිබුණාද? ඇයි මේක මේ වෙන්නේ කියලා මෙච්චර? තිබුණා මට මතක නෑ. පේනවද අපේ එහාට ඒ සිම්බල්ස් පේනවද? ඉතින් මේකක් ගන්නද? අතද වගේ fridge magnets. Yes. What you got? I got this one. I like this one too, but ගන්න එක ගන්න නෑ. ඉතින් දෙක තුන තේරුම නැහැ. දැන් අපි ආර යන අනිත් ආ යනවානේ තව තැන්වලින් එහෙම. ඊට පස්සේ fridge එකක් ගන්න ඕන මොකද තියෙන ටික මත වෙනවා. ඔව් දැන් අරන් දෙන්නකෝ. ගන්නකෝ ඉතින් ගන්නකෝ. මේක මේ chocolate. Belgium chocolate is famous now. So that's what it is. All right. So I got like a small little statue. This one and this one. Okay. Do you have it? This one? Yeah, I don't know. Are you This is mad? Lily's. Yeah. Gonna dinner go again. හරි. විනාශයක් වෙන්න යන්නේ පුතේ. ගමු දෙකක්. චොක්ලට් ෆැක්ටරි එකට යන්න ඕනේ කිය හිටියේ දැන් ෆැක්ටරියට කලින් ෂොප් එකකට ආවම මොනවාරි ගමුද ඇත්තට? wow. දිනවල මේ චූ කරන මල්ලි එහෙන ෆේමස් නේ. එයා හරිම ෆේමස් එකක් චූ මල්ලි මාර ෆේමස්. මේ බලන්න. මේ බෙල්ජියම් වල තියෙන ෆේමස්ම වෆල්ස්. So look. අනෝද එක? මේ අර කාලා ඔව් අපනේ. දැන් කෑනේ. දැන් අපි යන මේ මනේ අපි යන ඕන තැනක වෆල්ස් තියෙනවා. ඔව් ඒක තමයි තියෙන අම්මටසේ. Wow, look at this. මේ සුවඳත් රෙකෝඩ් වෙන මේ තාක්ෂණයක් තිබුණා මරුනේ. wow. Can I more? Look at this.
අමෝ ඔක්කොම ගෙදර අරගෙන හිතට අපි යාට චූමල්ලි කියමුද? චූමල්ලි චොකලට්. චූමල්ලි හැමදේම තියෙනවා මේකේ. මේක ඒක මාර මාකට් එකක් නේ සිදුවේ බලන්නකෝ. ඕ. මේ ඔගේ මොකක් හරි තව ස්ටෝරියක් තියෙනවා සුදු එක අපි කියවන්න මේ ඕනේ. ග්‍රේට් බ්‍රිටන් ඔක්කොම මේ එක රටවල් විදිහට ඇඳුම් මේ මං කර එක ඇඳුම් අඳිනවා කියලා යට ආ. මේ තියෙන හිම අඳපු එකක්. එන්නසේ. ක්ලෝස් අප් එකක් දෙන්න. මේ තියෙන. right. ඔය කිව්වා හරි නේ ස්පෝර්ට්ස්. ඔව්. ඒ දෙක එක විදිහට මේ අඳිනවා. හරු. අපි ඇත්තටම කාලා අපිට අපිට හොත් කන්න බෑ නේ. මේ කන මම නගනවා. පුරවගෙන ආවා. තසයව. ඔක්කොම ෆොර මේ ෆොර කොහෙ ගියත් චයිනීස් උන් ඉන්නවා ඔයාලා එයාලා ෆුල් මේ කියන්නේ මේකක් බුක් කරලා එන්නේ. උන් අර නඩ පිටින් එන්නේ නේ. ඔව්. මේක ලස්සනයි. wow. මේක තමයි මම හිතන්නේ මොකද ග්‍රෑන්ඩ් පැලස්නේ. අපි නොදැනීම ළඟා වෙනවා දැන් තව අයිකොනික් ප්ලේස් එකකට. බ්‍රසල්ස් වල තියෙන අයිකොනික් ප්ලේස් එකකට. The Grand මේක Palace. මම හිතන්නේ මේ මාකට් ස්ක්වයර් එකක් වගේ. ගොඩක් කොහොමද මේ යුරෝප් වල හැම සිටි එකම වගේ තියෙනවා නේ මේ වගේ එකක්. ඔව්. මේක ග්‍රෑන්ඩ් පැලස්. අපේ ට්‍රැවල් ප්‍රින්සස් දැන් ළඟා වෙනවා. කොහෙද? මං ආසම Grand මේ Palace. ආසම ට්‍රැවල් ගයිඩ්ස් ලාර අර විදිහට කොඩියකුත් උස්සගෙන මේ යන එකට. ආයි මොන දිව්‍ය ලෝකෙ හිටියත් මේ මිනිස්සු හොයාගන්නව ඉන්න කට්ටිය. වා. හරි නේ ඉතින්. What is this bro? අපේ තරකේ වෛද්‍යශික්ෂකයන් වෙයිද නැහැ. වා. ඒකට වාව් ගොඩක් දාන්න පුළුවන්. මේ Sure. guys මේක බලන්න ඕනේ S දෙකෙන්. මා ලස්සනයි. දැන් නම් සෙල්ෆි ස්ටික් එක දාගන්න වෙනවා. අපි ටොයිලට් එකක් හොයාගෙන ආවිල්ලා අන්තිම මාකට් එකකට වැටුණා. right. My Grand Palace. Oh. මොකද මේ මේක ලා ග්‍රෑන්ඩ් ප්ලේස් කියලා තමයි අපිට නම් කියන්න මොකද තියෙන්නේ. මේක ස්පෙෂලිටි එක. මේක 17 වෙනි සියවර්ෂයේ තමයි හදලා හරි. හරිද? එතකොට මේක ගොඩක් තියෙන ඔය රාජ්‍ය ආයතන ඊට පස්සේ ප්‍රයිවට් ප්ලේසස් දැන් මේ සමහර තැන්වල තියෙන මේ චොකලට් ෂොප්ස් පවා නේ. එතකොට මේකෙන් ඔක්කොම පෙන්වන්නේ දැන් සමාජයක එක තියෙන ජීවන තාල ඒ වගේ දේවල් තමයි මේ එක පොඩි අයිකන්ස් වලින් පෙන්වන්නේ. ඔය පිටිපස්ස තියෙන මේක තමයි කියන්නේ. ඔව්. අර ඔය තැන් වල පොඩි දේවල් තියෙනවා චුටි නිකන් ඩීටේල්ස්. මේ එතකොට ඒ කාලේ සෝෂල් ඉකොනොමික් ස්ටේටස් තමයි වැඩිපුරම මේකේ පේන්නේ. දැන් බ්‍රසල්ස් යන කෙනෙක්ට මේක මේන් අයිකන් එකක්. බලන්න යන්න තියෙන හැම අනිවාර්යෙන් බලන්න යන්න කියලා රෙකමන්ඩ් කරන ප්ලේස්. Thank you. Thank you. තමා දානවට දැනගන්න. ඇත්ත මං හිතන්නේ. අපි හොරෙන් යාඩියෝ කරන යාගේ චිත්‍රය. තියෙන යාගේ නිර්මාණ.
ලස්සන යාගේ paintings. නලු කඳින. හරියාසේ මට වෙලාව තිබුණා චිත්‍ර ඉගෙන ගන්න. ඉස්සර චිත්‍ර කරා. ඔව් එයාට මම ඊට පස්සේ අරගෙන දුන්නා මතකද? ඔව් අනේක තාම තියෙනවා ඉන්සින්. ඩීටේල් තියෙනවා ඔය ඒ ඩීටේල්ස් වලින් තමයි පෙන්වන්නේ 1997 හරිනේ මං කිව්වා ඔයාද Google එකක්ද ඔයාද Google එකක්ද අයියෝ Google එක ඉතින් හරි බලලා මොනවද කිව්වා හරි ඉතින් ජෝකින් මේකට ඇතුළට යන්න පුළුවන් හැබැයි ටිකට්ස් ඕනේ ඉතින් යන්න නතර ගිහින් Oh, we have other places to visit. मैं हरियाणा पुलिस सिंह है ना ने मैं दानु ताप ඔයා ඉන්න සද්ද ඒක සෑහන් සෙනගක් ඉන්නවා අපි අනිගේ පොනිත් තැන් වලට වඩා නේද සෑහන් සෙනගක් ඉන්නවා මෙතන අපි ගිහපු අනිත් තැන් වලට වඩා කොහෙද අපේ ඊගාව ප්ලේස් එක යා ප්ලේස් එක කොහේ හරි එහෙම රස් එකක් නෑ අපි යමු අපි ඇහුවේ නේ නෑ මං ගියා අහන්න හදන්නේ රට කොහොමද තීල් වෙන්නේ මට මුලින් හිතුණා බෝම්බයක් මුරුද කියලා මට මතක නෑ අපේ පාස් කේස් එකනේ ඔව් මට තේරුණා මුලින් බෝම්බ් කියනවා අපිට පොඩි මේ අකරදැබ්බ නෙවෙයි අතන මේක මේ අපි හිතුවේ නෑ මම ඇත්තටම නිවුස් එක දැනගෙන හිටියේ මෙන්න ඉන්න ජර්නලිස්ට්ලා දෙන්න ආවා එකපාරම මයික් එක ඇල්ලුවා අහුවා ෆ්‍රෙන්ච් හරි ඉංග්‍රීසි හරි කතා කරන්න පුළුවන් අහුවා මේ මොන හරි දෙයක් ඇහුවද කියලා අතන එයාලගේ ඇක්සන්ට් එකෙන් මට තේරුන්නේ නෑ මේ පවුප් ගැන අහන්නේ කියලා මම මේ නිවුස් එක දැක්කා මේ ඊට පොඩ්ඩකට කලින් මම වැඩි මේ ඇටෙන්ෂන් එකක් දුන්නේ නෑ පොර කලිනුත් ෆේක් නිවුස් වගේක් ගියානේ අපි පොඩ්ඩක් මෙතන බිසි වෙලා හිටිය නිසා මේ පස්සේ වොයිස් කට් එකක් දුන්නා ඒක කොහේ හරි ගියොත් එහෙම මම මොනවා කිව්වද කියලා මට නම් වගේ කියන්න නෑ යු ඩීටේල් එක නෑ ඉතින් මම දන්නේ මොනවා කියන්න ඕනද කියලා ඉතින් ඒක ෂොකින් නේ ඉතින් මට ඒක වීඩියෝ එකකට ඒක ෂොකින් ඇත්තටම ඉතින් ඒනකට මම ලොකුවට මම එහෙම රිලිජියස් පර්සන් කෙනෙක් නෙමෙයි මම ඒකත් කිව්වා ඒ නිසා මට එහෙම ලොකුවට ඒ පැත්තෙන් කියන්න දෙයක් තේරෙන්නේ නෑ බත් ඉතින් මේ මනුස්සයා ලෝකෙ වැත්තගත් මනුස්සයෙක් නේ ඉතින් මේ ඒ නිසා ඉතින් ඇත්තටම ඒක ෂොකින් තමයි මේ එළියට යන්න ගිහලා ආයෙ එතෙන්ටම වැටෙනවා අපිට යන්න ඕන දැන් තව තැනක් යන්න තියෙනවා හිතාගෙන දවස් ඉවරෙන්න කලින් දැන් නම් කකුල ඉරිදෙනවා හොඳටම මම කියන වචන ටික මෙයා කියන්නේ අද ඇයි මොකක් කියලාද මමනේ දාපන්නේ කියන්නේ මම කකුල රිදෙනවා අර රිදෙනවා මහන්සි දැනෙනවා පිරිමි හදවල් වලටත් මහන්සි දැනෙනවා පිරිමි හිත් වලටත් දුක දැනෙනවා දුක දැනෙනවද අද ඉවරම වතුර වලේ පොටයක් ගන්න මට ආසයි උත් එක උතුරලා පොඩ්ඩක් මෙතන කෑම තියෙනවනේ හරි කනවද බබා මම බඩගින්න නෑනේ කොච්චර දුර යන්න ඕනද බස් එකට but 6 minutes පෙන්නනවා 6 minutes නෑ 6 කියන්නේ 4 ඔක්කොම මන්ද මේ මැප් එක පිස්සු නටනවනේ ඒ දන්නේ මේ පෙන්නන්නේ පිස්සු පාවිච්චි කරන මැප් එක පිස්සු oh no it was alright yesterday අපි චිකන් ටික ළඟා වෙනවා බස් ස්ටේෂන් එකට මේ හතර වටේ රෙකෝඩ් කරනවා ඉතින් මම ඒ හිටිය කියලා බලාගෙන යන්න and පාට ටුවර් ගයිඩ් කෙනෙක් ඉන්නවනේ ටුවර් ගයිඩ් කෙනෙක් කෙසේ වෙතත් මැප් රීඩර් කෙනෙක් නම් ඉන්නවා මැප් රීඩර් කෙනෙක් ඉන්නවා මට මගේ විශ්වාසවන්තම ටුවර් ගයිඩ් තමයි ඉන්නේ වැරදි පාරවල් එක්ක යන්නේ මට ෂුවර් මොකද ඒකත් යනවා නේද කරන්නේ වීඩියෝ එකක් ගන්නන්න ඇවිදින්න කම්මලේ ඒ නිසා මම zoom කරලා ගන්නවා මොකක්ද zoom කරලා ගන්න ෆැමිලි එක ලස්සන ෆැමිලි එක water fountain එක ගන්න එක හරි අපි යමු යා ඒ ලොකු දෙයක් එන්න මෙතනින් බයි ඉතින් මම තියෙන murals ඔයාලා ඉඳලා නේද මම යනවා okay. Give me my phone before you go. මොනවද Give me my phone. Okay, bye then. I need a boba.
අනේ ඇතල දායන කියන්නේ Yes. අපි යන්න දැන් පරක් වෙන පුතේ හරි අපි යනවා ආජනත් වෙනවා යස්සේ බබල් ටී එක කරන් දුන්නේ නැහැ කියලා පොඩක් තරජනයක් එනවා ඉක්මනට වන්ද දෙනවා ඔය ඉනාව ඉනාවනට හරි දරුණු කියන්නේ දානවා අයියෙන් ඉනාවනවා වීඩියෝ කරන නිසා මේක නවත්තපු ගමන් මම දැන් කුටි ගන්නවා වා Let's go. මොකද්ද යුරෝප් වල මං කියන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් තමයි මගේ ආතල් එක නේද කොහේ ගියත් අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් එකනේ තියෙන්නේ ඉංගෙන් බහින්න. හරි හරි ලේසි මං හරි කැමති මේ වගේ කාඩ් එක ටැප් කරලා යන්න තියෙන ඒවට ගෙදර ගියාට පස්සේ විලෙන් ඒ ආවා Okay. හරි පාළුයි වෙනවානේ ඔව් නේ. හරි මන්ද මේ මැද ලන්ඩන් වගේ බිසි නෑ ඉතින් ලන්ඩන් නම් අන්ඩර්ග්‍රවුන්ඩ් කියන්නේ අයියා. හොඳ නෑ ඒකේ බිසි නැති වෙලාවක් නෑ ඇත්තට හරි මොකද අපි යන්නේ දැන් ඒක එක ට්‍රේන් එකේ යන්න පුළුවන්ද නෑ චේන්ජ් වෙන්න ඕන. තව ට්‍රේන් එක යන්න ඕන. අප්පා ඊට පස්සේ පයින් යන්න ඕනේ පයින් ඉන්න අඩියට. මං ඉන්නේ යා. ඒක නයි හරි ආසේ මේ සීට් එහෙම තිබ්බ හැම වෙලෙම ඉතින් හත් වෙනි රට. ඉන්නට දෙයට ගියාම අට එතකොට අපි කවුද කරනවා මොකද අපේ ප්ලෑන් එක? කරන එක මගේ ප්ලෑන් එක තමයි 40 වෙනි රටවල් 40 කට ගිහිල්ලා තියෙන එක. It is possible. it's possible if you cover Europe you will not cover more than 40 ඒක කරන්නේ. හත මේ පාරෙන් එහා පැත්තට පයින්. දැන් මේ අපොටෙන් අනිත් පැත්තට යනවා ආපහු යනවා සෝ ගයිට අවුදිනේ වරක් අපි ගන්න ගියේ. මේ පැත්තටම ආයි කෝච් එක නගින්න ඕනේ අපි යන තැන පේනවා දැන් අපි යන තැන පේනවා දැන් හිතුවා වගේ 100 ගුණයක් විතර ලොකුයි අත පොඩි පරිප්පුවක් කනවා මෙතන විකිපීඩියා එකේ තියෙන විදිහට මේකත් අපලයන් තරම් බාන්නේ නෙවන්ද මේ කට්ටිය පොලිමේ ඉන්නම යට අපි පරමාණුවක් ඇතුලෙන් යන කියලා හිතාගන්න කලින් කිව්ව එක ඉල්ලා අස් කරගන්න වෙනවා අර ඉලෙක්ට්‍රෝන දෙන්නේ මාර ලොකුයිනේ අපිට ගන්න වෙනවා අන්තිම ලොකුටම කන්න ටිකක් අපි හම්බ කරන නෙදුම් කුලනවා වගේ උතර ඇයි මිනිස්සු මෙච්චර එන්නේ කියලා අපි දැන් හරි ඉතින් නරක නෑ අතන ඒ බෝල්ට වයිට් දෙ ඉන්නේ අපි මොයාගෙන අපිම කාලෙම ඉතින් වෙලා ලොස් ඇන්ජලිස් වගේ ගියත් කොන පාට ඒක ලස්සනක් නෑ නිකන් කඩවල හලා එක අපේ එක වෙන්න ඕනේ